තමුසෙද මාව හම්බෙන්න ආවේ? ඔව් මම තමයි. හායි. මම නිපුණ. අනේ දෙයියනේ අපේ පවුලට පිස්සුද මන් දන්නේ නැහැ. දකින හිතන මිනිස්සු මට බන්දන්න එක්කන් එන්නේ. අයියෝ එහෙම කතා කරන්නේ. අඩුම තරමේ පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමු. වාඩි. හරි මන් දැන් වාඩි වුණා. දැන් ඔයාලට මොකක් ගැනද කතා කරන්න ඕන කියන්නේ? ඔයා දන්නෝනේ අපි දෙන්නගේ පවුල් වලින් තමයි මේ කසාදේ තීන්දුව කරේ. ඒ වුණාට මට ඕන වුණා පොඩ්ඩක් මම බඳින්න ඉන්න ගෑන් ළමයි හම්බෙලා කතා බහ කරලා පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න. ආශ්‍රය කරලා බලන්න? මාව ආශ්‍රය කරලා බලන්න කලින් තමුන් මෙතනට ආයේ මොන වගේ වාහනයකින්ද කියලා කියනකො බලන්න. මං ආවේ වාහනයක නෙමෙයි මං ටැක්සි එක ආවේ. හරියනම් කියන්න බලන්න ඔයා කරන රස්සාව මොකද්ද කියලා? මට බිස්නස් එකක් තියෙනවා. හිඟන රස්සාවක්ද? හිඟන මොකක්ද ඔයා මේ කියන්නේ? හිඟන්නේගේ බිස්නස් එක කොහොමත් හිඟා කෑමනේ. ඔයා කොහොමද එහෙම කියන්නේ? බලන්නකෝ ඔයාගේ හැටි, ඔයාගේ තත්ත්වේ, මේ ඇඳුම් වල හැටි. ඊටත් වඩා සෙරප්පු දෙකක් දාගෙන දාවේ කෙල්ලෙක්ව බලන්න. බලන්නකෝ අර කොල්ල වෙන ලස්සන තමන්ගේ කෙල්ලව බලන්න. මට ඕන මං කවදා හරි බඳින මිනිස්සයා අන්න අර වගේ ලස්සනට පිළිවෙලට අඳින මිනිස්සෙක්. ඒ වගේම ගමනක් බිමනක් යනකොට හොඳ වටින වාහනයක් තියෙන මිනිස්සෙක් වෙන්න ඕන. මට ඕන දැනකට යනකොට ලස්සනට ඇඳලා කියලා යන කෙල්ලෙක් උනත් දෙපාරක් හැරිලා කියලා බලන ලස්සන මහත්තයෙක්. ඒකට ඔයා දැක්කම මගේ මුළු මූඩ් එකම අවුල් වුණානේ. මේ අහන්න. මම කැමති ටිකක් සරලව ජීවත් වෙන්න. අනේ මේ කිසිම දෙයක් තමන් ගාව නැති මිනිස්සු තමයි ඔහොම කියන්නේ. මේ අහන්න. මිනිස්සෙක් මේ මිල වැඩි ඇඳුම් ඇඳයි කියලා එකකින් කියවෙන්නේ නැහැ මිනිස්සේ පෝසත් කියලා. හොඳ සිතුවිලි වලින් විතරයි මිනිස්සෙක් මනින්න පුළුවන්. ඔය වගේ ලොකු කතා කියන හැම මිනිස්සෙම පෝසත් මිනිස්සෙක් නෙවෙයි. සල්ලි වලින් තමයි මිනිස්සු පෝසත් කරන්නේ. තමුස මගේ මූඩ් එකත් අවුල් කරලා මගේ වෙලාවත් නාස්ති කරා. අම්මේ අද මගේ ඉන්ටර්විව් එක. මම මේ රස්සාවට තේරුණොත් මගේ මුළු ජීවිතේම වෙනස් වෙයි. බය වෙන්න එපා දුවේ. ඔයාට ඔය රස්සාව හම්බ වෙවි. මේ වතුර ටිකකුත් බීලා යන්නකෝ. මම ගිහින් එන්නම් අම්මේ. පරිස්සමෙන් යන්න බුදු සරණයි. ඔයාගේ නම මොකක්ද? නිමාලි සර්.